හයි අද විනාඩි 10න් රසමු රසට වම්බටි ටිකක් තෙල් දාමු. මුලින්ම මම තෙල් එකට මේ වගේ උඹලකඩ ටිකක් එකතු කරගෙන ටික වෙලාවක් බැද ගන්නවා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු, කරපිංචා, ලුණු, අමුමිරිස් එකතු කරලා මේක හොඳට තෙම්පරාදු කරගන්නවා. ඒ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම කපාගත්ත වම්බටි කැලි ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. දැන් මම මේ දීලා තියෙන කුළු බඩු ටිකත් හොඳට එකතු කරගෙන ඊට පස්සේ කුරුඳුයි ගම්මිරිස් ඇට ටිකකුත් දාලා මේක හොඳට කවලම් කරගන්නවා. අන්තිමේට මම මේ වගේ තක්කාලි ටිකකුත් එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා මේ ටික තැම්මෙනකම් පියනකින් වහලා උයා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අද අපි උඹලකඩ එහෙම දාලා රසට තෙල් දාගත්ත රසමු රස වම්බටි රෙසිපි එක. මේ රෙසිපි එක කොච්චර රසද කියනවනම් එකපාරක් හැදුවොත් ඔය දිගටම මේ විදිහට හදනවා. ඉතින් මේ රස රෙසිපි එක හදන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තව රස රෙසිපීස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.